තරම ලොකුර අහන්න නැහැ. අතන මේ වගේ බින්චුන් එකේ මේ පළවෙනි ඩ්‍රින්ක් එක මම මෙච්චර කාලෙට බින්චුන් එකට ගිහලා තිබුණේ. අද ගියා නිකන් ගිහලා බලන්න මේ අතරම යන්න නැති වෙන්න හේතුව මේ පාකින් නැහැ. බින්චුන් හැමතැනම තියෙනවා. මේ මම ඉන්නේ ගල්කිස්සේ අත්මාන එකක් තියෙනවා, ගල්කිස්සයක් තියෙනවා. දෙකම නිකන් අර පෙට්ටි කඩ වගේ තැන් දෙක තියෙන්නේ. මේ පාකින් නැහැ. වාහන අතර රිවිල් එක යනකොට බින්චුන් එකක් බොන්න. ඉතින් මේ අද කොහොම හරි ගත්තා. බීලා බලමු කොහොමද කියලා. මම මේ ජීවිතේ පළවෙනි දාට තමයි බින්චුන් වලින් ඩ්‍රින්ක් එකක් බොන්නේ. වෙන බබල් ටී හොඳ නම් බීලා දෙනවා. බින්චුන් එකේ බීල් තිබුණේ නැහැ. බීලා බලමු කොහොමද කියලා. තරම ලොකුර අහන්න නැහැ. වතුර රහක් තමයි මම මේ ගත්තේ. ස්ට්‍රෝබෙරි ඇන්ඩ් මැංගෝ ලෙමන් ටී කියන එක. පේනවද දන්නේ නැහැ. මේක එහෙම මේ කියන්න තරන්න රහ නැහැ. පොඩි නිකන් පැන් රහක් එනවා. නිකන් සීනි වතුර කූල් කරලා වගේ. ටිකක් ජෙලි වගේ හැපෙනවා මේ බබල්. ඉතින් ලොකු එකක් නෑ බින්චුන් අනේ මන්ද මේ හැමතැනම තියෙනවා. මම මේ හැමෝම යන නිසා තමයි ගියේ ඇත්තටම. ඒ වුණාට එහෙම මට නම් කොල්ලේ මම ඊට හොඳ මේ ඩ්‍රින්ක්ස් බීල් තියෙනවා. මේක නම් එච්චර මේ මම මේ 35කට නිකන් හිනා අවුවක ඇවිල්ලා වගේ 35කට බීගෙන යන්න නම් මාරු. ඒ අර එනවා නම් ඉතින් අර එන පට්ට කියන්න නෑ. ඉතින් මේ බින්චුන් අන්නද ඔයගොල්ලෝ බීල් දෙනවා නම් මොනවද රස වේග කියලා කියන්න මම දන්නේ නැහැ. මම මේක විතරයි බීල් දෙන්නේ. ඒකත් මේ දැන් බිව්වේ. මම ඊට කලින් අරන් නෑ. මේක ස්ට්‍රෝබෙරි මැංගෝ. ඔයාලා බීලා තියෙනවා නම් බීලා තියෙන රස මේක මොකක්ද කියලා කියන්න අපි ළඟට ඒක බීලා බලමු.